මට කියන්න ඕන ඕනම වර්ල්ඩ් ක්ලාස් ඉංග්‍රීසි මොකක් හරි කෝස් එකක් තියෙනවා. මගේ කොම්පොසිෂන් එකේ කන්ටෙන්ට් එක විතර තියෙනවා. දරුවෝ ඉන්න තාත්තගෙන් ඉස්සරට කිසි වෙනවා අපේ දරුවෝ මේ තාත්තගෙන් මම පාඩක දුන්නට හිතනවට වඩා ලොකු දියුණුවක් වෙනස් ඇත්තටම මේ ගැන ගොඩක් සතුටුයි ඉංග්‍රීසි භාෂාව ගැන හසු වෙන්නේ. මම ඇත්තටම සතුටුයි අද මගේ දරුවා දැනගෙන මම කැම්පස් එකේ ඉන්න කාලේ ඉඳන් අපි සමහරවිට ලෙක්චරර්ස් එක්ක කතා කරන්න යනවා ඉංග්‍රීසියෙන් කතා කරන්න කියලා. එළඟ කැම්පස් එකේ ඉන්නේ පොතේ නියම් වලට එළඹුණා ඒ තියෙනවා. ඒ තිබුණාට දැන් සරලව විශ්වවිද්‍යාලේ එක විෂයක් සිංහලෙන් යන්නේ නැහැ ඔක්කොම දෙතුන ඉංග්‍රීසි වලින්. එයා එනවා කියනවා අම්මි නංගි හරිම තමයි දැන්ලා ඉන්නේ නංගි ඔය ඉගෙන ගන්න විදිහ හොඳයි. ගොඩක් ඇත්තටම අපේ අධ්‍යාපනය කරන කාලේ ඉඳලා විශ්වවිද්‍යාලයේ ඇත්තටම ඉංග්‍රීසි පාඨමාලා කරලා තියෙනවා. මට කියන්න ඕන ඕනම වර්ල්ඩ් ක්ලාස් ඉංග්‍රීසි මොකක් හරි කෝස් එකක් තියෙනවා. මගේ කොම්පොසිෂන් එකේ කන්ටෙන්ට් එක විතර තියෙනවා. ඒක මට මහා සතුටුයි. කියන්නේ අපි අර ඉස්සර තියෙන කතාමුගා විතර පාඩම් දෙකට යනවා ඩික්ටේෂන් පාස් විතර දෙනවා ගෙදර යනවා සෙන්ටෙන්ස් එක තුනක් කියනවා. එතනින් එහා ගියපු ඒ ප්‍රැක්ටිකල් කියන්නේ භාෂාව හරියට උඩට වැටෙන නිවැරදි ක්‍රමවේද ඕගොල්ලෝ ඕන තැනක තියලා ඔන්ලයින් හොඳට සර්ච් කරලා ඒ කන්ටෙන්ට් එක යම් කිසි පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. එයාලා හදපු විදිය වෙන්න පුළුවන්. මේ ළමයිගේ ඒක ඇප් එක බලලා මොනවද අඩුපාඩු තියෙන්නේ බලලා හදපු විදිය වෙන්න පුළුවන්. හැබැයි මට 100% විශ්වාස කරන්න පුළුවන් ඒ කන්ටෙන්ට් එක මම කියනවා. කියන්නේ අඩුපාඩුවක් කියන්නේ නැහැ සර්. මම දන්න විදියට හරියටම හරි ඕගොල්ලෝගේ අඩුපාඩු දිහා බලලා ඒ විදිහට හදපු කන්සෙප්ට් එක. ඉතින් ඇත්තටම සතුටුයි මම පුද්ගලිකව තාත්තෙක් විදියට මගේ දරුවා මෙතනට ගේන්න ලැබිච්ච එක ලොකු ජයග්‍රහණයක් විදියට මම දකිනවා. නැත්නම් අපි ඒ දවස්වල ඒ කාපු පට්ට ඉංග්‍රීසි වෙනුවෙන් මම දන්නවා අපේ ළමයි ඉන්නවමයි. හැබැයි ඒක සමහර දවස්වල මට බැරි දවස්වල ඉන්න පුතේ කොම් බෑරන්න වෙනවා පන්තියට. ඒ අතින් දරුවෝ නැත්නම් මගේ දරුවෝ උදේට ඉන්නවා කියලා සර් පිළිසිට වෙන්න තියෙන පිළිසිට වෙන්න දරුවෝ හොඳට ඉන්නේ කියලා අන්නතර සතුටුයි. සර්ගෙන් කියන්න ඕන විමුක්ත සර් නිසා තමයි අපි ඇත්තටම මේ ක්ලාස් එක ගැන දැනගත්තේ. අද දරුවෝ ඉන්න තාත්තගෙන් ඉස්සරට කිසිත් වෙනවා අපේ දරුවෝ මේ තාත්තගෙන් මම පාඩක දුන්නට හරියට ආඩම්බර දරුවගෙන ඒ කියන්නේ හිතනවට වඩා ලොකු දියුණුවක් වෙනස් ඇත්තටම මේ ගැන ගොඩක් සතුටුයි ඉංග්‍රීසි භාෂාව ගැන හසු වෙන්නේ. ඒ දේවල් ගෙදරදී වුණත් ඒගොල්ලෝ පාවිච්චි කරන දේවල් කරන විදිහ දැකලා ඇත්තටම ගොඩක් සතුටක් ගන්න ලැබෙනවා මමත්. ඉතින් සර්ට ටීචර්ට ගොඩක් පිංස් දරුවෝ මේ තැන අරගන්න පිංස් මාස්ටර් මේ කියන ගොඩක් උත්සාහයක් ගන්න. මම ඉතින් අහගෙන ඉන්නවා සර් මෙයා ඉන්නවා. දැන් ගොඩක් උඩ මට දුන්නා සර්. ඇත්තටම මෙයාට මම කියලා කරා. සර් ඒක ටීචර් ඒ තුමාලේ තමයි මේ දරුවෝ ඉන්නේ. මම ගොඩක් ආසාවක් කරනවා සර්. ඇත්තටම මම දැක්කේ සදාවෝ වෙනම එකෙක් ගැන සාධනය කරනවා. ඒ කියන්නේ අපි පොරවලනේ දරුවාගේ සෙල්ෆෝන් එකෙන් තියෙන ක්ලාස් එකට ඇවිල්ලා ගියාම කරන්න ඕන වැඩ මොනවද කියන එක. ඒ නිසා අපි ඉතින් දෙන්නෝයන්ට කඩා ලොකුවලා මේ ෆවුන්ඩේෂන් එකේ උගුරුන්ගෙන් තමයි බ්‍රේන් වොෂ් එකක් වෙලා යනවා කියලා මට දැනෙනවා. ඉතින් මම ඇත්තටම සතුටුයි අද මගේ දරුවා දැනගෙන. මොකද අපි ඉස්කෝලේ කාලේ තවශාලේ වගේ අපි ඉස්කෝලේ ඉස්සරහට අපි මුලින්ම හිටියා ඒ ඉංග්‍රීසි දේවුණාට අපි කියලා දෙන්න පොඩ්ඩක් මේ අපි මම හිතන්නේ ඊළඟට පස්සේ ඉන්නාසියම කටට එන්න කතා කරන්න අපිට වගේ ඉංග්‍රීසිද හිතා කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. එතනම ඩෝට් මාස්ටර් කියන කන්සෙප්ට් එක මම ආවනේ ඊට මාස්ටර් කරනවා. ඇත්තට කතා කියන්නේ MBA එකක් කරාට පස්සේ අපි අර මැනේජ්මන්ට් ඩෙවලොප්මන්ට් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. හැබැයි ඕගොල්ලෝ අවශ්‍යතාවය දෙන්න ඒකයි ඕගොල්ලෝගේ මේකයි අපි අස්සෙන් වෙනස. අපි කියන්නේ කවුරු ගානක් කරලා කියාවොත් කරලා ලබාගත්ත ඒවා සමාජ සංකල්පවල ඕගොල්ලෝ මේවා ඉතින් ලබා ගන්න වෙලේ ඒක මාර්ග ඥානයක්. මම දකින්නට ලොකු අවස්ථාවක් ඕගොල්ලෝ දෙනවා. මම මේ පන්තියේ ළමයා යොමු කරේ මගේ ජීවිතයේ ඒක අවස්ථාවේදී මට මුණ ගැහෙන්න වෙච්ච සමහර ගැටලුත් එක්ක මම කැම්පස් එකේ ඉන්න කාලේ ඉඳන් අපි සමහරවිට ලෙක්චරර්ස් එක්ක කතා කරන්න යනවා ඉංග්‍රීසියෙන් කතා කරන්න කියලා. ඉතින් ඒ වගේ ඉස්ලාම් මාර්ගයේ තමයි යොමු ගියා ඉංග්‍රීසි ඉංග්‍රීසි මීඩියම් වලින් මට දැන ජෝතිස් මට දැන ජොබ් එක මිස් වුණා. ඒ අපේ ඉංග්‍රීසි කොලෙජ් එක ගන්නවා. ඉතින් මට ඇත්තටම ඕනුනේ මගේ ළමයා
සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වලින් කතා කරන්න පුළුවන් තත්යකට ගන්න. දැන් තුන් වයසේ තමයි යනකම් කැම්පස් එකේ ඉන්නේ. ඉතින් යන් ඔයාලට එනකොට ඒ තියෙනවා. ඒ තිබුණාට දැන් සමහරවිට විශ්වවිද්‍යාලේ එක විෂයක් සිංහලෙන් යන්නේ නැහැ. ඔක්කොම මේ තුන ඉංග්‍රීසි වලින්. එයා එනවාට කියනවා අම්මේ නංගි හරිම තමයි දැන්ලා ඉන්නේ. නංගි ඔය ඉගෙන ගන්න විදිහ හොඳයි. අපි දැන් අමාරුයි අපි අමාරු තමයි කරන්නේ. ඒකට ඔතනින් නංගිව අහන්න එපා. මේ ඔය යන විදිහ හොඳයි කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ උනන්දුවේ ඒගොල්ලෝ පොඩි කතාවක් කරන්නේ ඉදිරිපත් වෙනවා. දැන් අපි ඉස්කෝලෙන් කරවල ගන්න ඉගෙන ගන්නකොට ඉංග්‍රීසි වලට සීරිය එකක් මතක ඒ කාලේ Terkait dengan